මම ඔබට කතා කරන්න යන්නේ බෙරුණ කියලා තරම් පොලිස්ට ගැන. බෙරුණ කියලා තරම් පොලිස්ට බෙරුණ කියන්නේ හුස්ම ගැනීම නිල. තරම් පොලිස්ට කියන්නේ තේරුම් කියන්නේ තොපෙයි. පොලිස්ට කියන්නේ හුස්ම ගැනීම නිල ආකෘතිකරණය කිරීම. පිනහර තුළ ඇති හුස්ම ගැනීම නිල පැතර සහිත උඩ යටික ගසක් මෙන් වී. ඒ නිසා මේ නිල් ආසීමවනි මේ විශ්කම් බේ කඩවී. ඒ නිසා මේ විශ්කම් බයි නැවත විශාල කිරීමට ඔබ ඉනිහිලිරු. නුබලේසරිවෙන් ඖෂධ භාවිතා කරයි. නමුත් සමහර විටේ මේ නිලිය ඉතා කඩේ වෙලා එසිම් පවතින අතර එය තව තවත් කඩාවීමෙන් පවතී. ඒ නිසා දිගී තලිනාසිමුවන් පිළින් රෝගීන්ට විශේෂයෙන්ම දම්පනය කරන අය ඔවුන් ඉන්හෙලර් නෙබුලයිසර් භාවිතා කරමින් නැවතයි. නැවත රෝහලට පැමිණීමෙන් ඔවුන් සංකීර්ණ සත්කාර ඒකකයට පැමිණ යන්ත්‍රයක් වෙතේ ලැබී. දෙනත් ඉතාමත් දිනු පීනි. සීලුම් පරිතකර කිරීම එක්සා ස්ටේට් කර ඇති සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය හා කෝල් ඉතා දුර්වල වෙන පුද්ගලයන් සඳහා අපි බෙරුණ කියලා තරම් පොලිස්ට් කරනවා. එහිදී අපි බෙරුණ ස්කප් කරනවා. ඒ ඉන්දිසිකපු එකට. අපි නිසයි හරහා ලේ තුරට යනවා. සීම ලේ තුරට අපි උණුසුම් කිරීම මුලිතගේ. සහිත කම්බි තෙම ලෙහි විවිධ කොටස් වෙත යවනවා. සියලුම වෙන්ඩිං කීපයක් තුළ අපි ලේ උණුසුම් කරනවා. එවිට සංකීර්ණ වෙන නිලව උණුසුම් නිසා සංකීර්ණ වීමින් වළක්වනවා. සති කීපයක් තුළ එක හා දෙකක් වාර ගණන සහ ඉතාමත් තද බැරිණු කියලා ආසීම වූයි තද නොවන බවට පත් වෙනවා. ඔබගේ එමර්ජන්සි සාමූලික සත්කාරයකට ඇතුළත් වීම වළක්වනවා. සහ ඔබ මූලික ඖෂධ මත පමණක් සිටින අතර ඔබගේ ජීවන තත්ත්වයේ සමානයට නැවත යනවා.